Good morning guys. ඉතින් ඔන්න අදත් ගෙනව දවසේ ගෝල් මැපින් වීඩියෝ එක. අද 2025 මාර්තු මාසේ 12 වෙනිදා. ඉතින් අපි බලමු අද දවසේ ගෝල් මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා. ඉතින් ඊ දවසේ මාකට් එක බයි වුණා සෑහෙන්න. සෑහෙන කියන්නේ හිට තිබුණ තැන ඉඳන් පිප්ස් 300ක් විතර මාකට් එක බයි වුණා. ඉතින් අපි බලමු අද මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ අද නිවුස් ගොඩක් තියෙන දවසක්. ඊට අමතරව නිවුස් තියෙන්නේ අද ලංකා වෙලාවෙන් හවස 6ට. ඉතින් ඒක නිසා මතක තියාගන්න ටයිම් එක මතක තියාගෙන හරියට ට්‍රේඩ් කරන්න පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. මොකද නිවුස් දවසක් කියන්නේ මාකට් එක පොඩ්ඩක් මැනිපියුලේෂන් වෙන දවසක්. කියන මැනිපියුලේෂන් එක වැඩි මාකට් එකේ වොලටිලිටි එක වැඩි. ඒක නිසා පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න ඕනේ. පරිස්සමෙන් රිස්ක් ගන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න තම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell notification එක on කරලා තියාගන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව description එකේ තියෙනවා අපේ signal channel එකේ link එක, learning group එකේ link එක. ඊට අමතරව තව අපේ website එකේ link එක තව ගොඩක් දේවල් ඔයගොල්ලෝ description එකෙන් බලා ගන්න පුළුවන්. යන්න ගිහින් බලන්න මේ දේවල් ඉගෙන ගන්න, ගේමක් ගහ ගන්න, ගොඩ යන්න. සතයක්වත් ගන්න නැතුව මේ දෙන සර්විස් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඕකේ ගයිස්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම ඉන්නේ gold market එකේ 5 minute chart එකේ. එතකොට දැන්ට gold market එකේ මම උඩින්ම මාක් කරලා තියෙනවා මෙන්න මේ zone ටික. උඩම තියෙනවා 2952.5 අතර සෝන් එකක්. ඊට පස්සේ එනවා 2949 2947 අතර සෝන් එකක්. ඊට පස්සේ එනවා 2930.5 2928 අතර සෝන් එකක්. ඊට පස්සේ එනවා 1921 1919.5 අතර සෝන් එකක්. ඊට පස්සේ එනවා 1915 1914 අතර සෝන් එකක්. ඒතර මාකට් එක තියෙන්නේ දැන්ට මෙන්න මේ සෝන් එකේ. එතකොට ඊට අමතරව 1909 1907 අතර සෝන් එකක් තියෙනවා. 1902යි 1901යි අතර සෝන් එකක් තියෙනවා. 2899 1897.5 අතර සෝන් එකක් තියෙනවා. 2894.5 1892.5 අතර සෝන් එකක් තියෙනවා. 1882යි 1880 අතර සෝන් එකක් තියෙනවා. ඒතර සෝන් ටික තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5 minute chart එකේ තියෙනවා. ඊට අමතරව මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අප්සයිඩ් නේ අප් ට්‍රෙන්ඩ් එකටත් තව අප්සයිඩ් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකටත් මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඉතින් මාකට් එකේ මූවමන්ට්ස් ගැන අපි කතා කරොත් එහෙම මාකට් එක මේ තියෙන තැන අනුව අපිට මෙන්න මේ විදිහට හිතන්න පුළුවන් මාකට් එක මෙන්න මේ zone එක රෙස්පෙක්ට් කරලා බයි වුණොත් එහෙම මෙන්න මේ විදිහට මාකට් එක ආපහු බයි වෙලා ඊට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා ආපහු මාකට් එක සෙල් වෙනවා නම් මෙන්න මේ zone එක බ්‍රේක් කරගෙන සෙල් වෙන්න පුළුවන්. බැරි වෙලා හරි මේ zone එක බ්‍රේක් කරොත් ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්කම එතකොට පුල් බෑක් එකක් දීලා ඊට පස්සේ මාකට් එක ආපහු මෙන්න මේ zone එක දක්වා බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. එතකොට මේ zone එකත් බ්‍රේක් කරා කියන්නේ මාකට් එක ඊට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක දක්වා ගිහිල්ලා එතනින් මාකට් එක ආපහු පුල් බෑක් එකක් හෝ එයාගේ ට්‍රෙන්ඩ් එක මාරු කරනවා නම් මාරු කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මාකට් එක මෙතනින්ම සෙල් වුණොත් එහෙම මෙන්න මේ zone එක බ්‍රේක් කරගෙන ඊට පස්සේ මෙන්න මේ zone එකට ඇවිල්ලා මෙතනින් ආපහු බයි මොමන්ට් එකක් ගන්නවා නම් ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් මේකත් බ්‍රේක් කරොත් එහෙම මෙන්න මේ zone එකට සහ මෙන්න මේ යට තියෙන zone රීච් කරන්න මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒතකොට අද නිවුස් එක තියෙනවා. ඒතකොට නිවුස් එකත් එක්ක තමයි මාකට් එක මේ දේවල් තීරණය කරන්නේ හවස් වරුවේදී. එතකොට ගයිස් මෙතනදී මාකට් එක මෙන්න මේ zone එකට ගිහිල්ලා, ඒ කියන්නේ පල්ලෙහාට ඇවිල්ලා මාකට් එක මේ විතර පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ zone එක බ්‍රේක් කරගෙන ආපහු පල්ලෙහාට උඩට ගියොත් එහෙම මෙන්න මේ zone එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ මම කිව්වේ දේ තේරුන්නේ නැති කියලා හිතන. ඒ කියන්නේ තේරුණා වෙන්නේ නැති කියලා හිතනවා. මෙන්න මේ විදිහට මම ඒක අපහු ඩ්‍රෝ කරන්නම් ඔයාලට. කියන මාකට් එක මෙන්න මේ zone එකට ගිහිල්ලා ඊට පස්සේ ආපහු මෙන්න මේ zone එකට ඇවිල්ලා මේක බ්‍රේක් කරගෙන ආපහු බයි වුණොත් එහෙම මෙතනදී මාකට් එක සෙල් වෙන්න පුළුවන්. හේතුව මෙතන 3TL එකේ උඩ වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ මාකට් එක මෙන්න මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ zone එකට ආවොත් එහෙම 3TL එක වැඩ කරන්න තියෙන probability එක චුට්ටක් වැඩි. ඒක නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අන්න ඒ විදිහට මාකට් එක move වෙයිද කියලා. එතකොට 5 minute chart එක විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. එන්නේ හැබැයි බැරි වෙලා හරි news වලදී USD strong වෙලා ආවොත් එහෙම මාකට් එක ටිකක් ලොකු සෙල් එකක් දෙනවා නම් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඕකේ ඒක නිසා පොඩ්ඩක් පරිස්සමට අවධානයෙන් ඉඳලා ට්‍රේඩ් කරන්න එන්ට්‍රීස් ගන්න. මොකද නිවුස් දවසක් අපිට හරියටම කියන්න බෑ මාකට් එක කොයි විදිහට මූව් වෙයිද කියලා. මම වීඩියෝ ගේම් තැනකදී කියන්න මාකට් එකේ මොකද්ද වෙන්න පුළුවන් කියලා නිවුස් ටයිම් එකේදී. එහෙනම් එන්ඩ් වෙනකන් ස්කිප් නොකර බලන්න. එතකොට ගයිස් ඊළඟට මෙන්න මේ 15 minute chart එකට අපි යමු. 15 minute chart එක කොයි විදිහටද zone ටික තියෙන්නේ කියලා බලන්න.
එතකොට උඩම සෝන් එක තමයි දැන්ට තියෙන 2956 2952.5 අතර ඊට පස්සේ එනවා 2944.5 2941.5 අතර ඊට පස්සේ එනවා 2930.5 927 අතර ඊට පස්සේ එනවා 1914 1910 අතර සෝන් එක ඊට පස්සේ 2896යි 2892.5 අතර සෝන් එකක් තියෙනවා ඊළඟට 2882.5 2879.5 අතර සෝන් එකක් තියෙනවා 2872.5 2868.5 අතර සෝන් එකක් තියෙනවා 2851 2847.5 අතර සෝන් එකක් තියෙනවා 2842 2838යි අතර සෝන් එකක් තියෙනවා. ඒතර ඔය සෝන් ටික තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙන්න විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා අප්සයිඩ් එකෙන් අප් ට්‍රෙන්ඩ් එකට සහ තවත් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා අප්සයිඩ් එකෙන් අප් ට්‍රෙන්ඩ් එකට මෙන්න විදිහට උඩ බලා ගන්න පුළුවන්. මෙන්න මේ සෝන් එකට උඩින් ගිහිල්ලා තියෙනවා. එතකොට මාකට් එකේ මූවමන්ට් එක ගැන බැලුවොත් දැන්ට පොඩි බයි මූවමන්ට් එකක් වෙනවා බයි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක නිසා අපිට හිතන්න පුළුවන් මෙන්න මේ විදිහට මාකට් එක ගිහිල්ලා මෙන්න මේ සෝන් එක සහ ට්‍රෙන්ඩ් ලයින් එක දක්වා ගිහලා ඊට පස්සේ මෙතනදී කන්සොලිඩේෂන් එකක් දෙන්නත් පුළුවන්. මං කිව්වේ මාකට් එක කන්සොලිඩේෂන් එකක් එහෙම නැත්නම් සයිඩ් වේ එකක් දෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතන පොඩ්ඩක් ස්ට්‍රොං සෝන් එකක් මෙතනදී මාකට් එක තීරණය කරයි මාකට් එක මෙතන මේ සෝන් එක බ්‍රේක් කරගෙන බයි වෙනවද මෙන්න මේ විදිහට. එහෙම නැත්නම් මාකට් එක මේ සෝන් එක රිස්පෙක්ට් කරලා මෙන්න මේ විදිහට ආපහු සෙල් වෙනවද කියලා. ඒක මොකද හේතුව තමයි නිවුස් ටයිම් එකේදී මාකට් එක හොඳ මූවමන්ට් එකක් දෙන්න නම් මාකට් එක බොහෝ දුරට හොඳ ඩිමාන්ඩ් සෝන් එකකට හෝ හොඳ සප්ලයි සෝන් එකකට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එක අරගෙන යනවා හොඳ ඩිමාන්ඩ් සෝන් එකකට හෝ හොඳ සප්ලයි සෝන් එකකට. මොකද නිවුස් ටයිම් එකේදී හොඳ මූවමන්ට් එකක් ගන්න හොඳ එන්ට්‍රි ටිකක් ගන්න ලොකු ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ බැංක්ස් ඉන්ස්ටිටියුට් ඒ වගේ දේවල් එයාලා ඕඩර්ස් දදා මාකට් එක මූව් කරන්න බලනවා. එතකොට නිවුස් ටයිම් එක එනකොට අන්න ඒ දේ වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉඳලා බලලා පරිස්සමට එන්ට්‍රීස් ගන්න ට්‍රේඩ් කරන්න. 15 මිනිත් chart එකේ ওই විදිහට තමයි ළඟ තියෙන zone ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මාකට් එක මෙතනින්ම බ්‍රේක් කරගෙන ආවොත් හෝ එහෙම නැත්නම් මෙතනට ගිහිල්ලා මාකට් එක ආපහු ඒ කියන්නේ උඩ zone එකට ගිහිල්ලා මාකට් එක සෙල් වුණොත් එහෙම මෙන්න මේ විදිහට මෙන්න මේ zone එක රීච් කරන්න ඉඩක් තියෙනවා. රීච් කළා මාකට් එක ආපහු බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. හැබැයි නිවුස් ටයිම් එකේදී USD ගොඩාක් ස්ට්‍රෝං වෙලා මාකට් එක සෙල් වුණොත් එහෙම මේ විදිහට zone එක බ්‍රේක් කරගෙන මෙන්න මේ zone එක දක්වා එන්න පුළුවන්. ලික්විඩිටි අරගෙන ඊට පස්සේ මාකට් එක පොඩි බයි එකක් දීලා ආපහු සෙල් එක කන්ටිනියු කරනවා නම් මේ විදිහට කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු මාකට් එක මෙන්න මේ විදිහට බයි වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොයි විදිහට මාකට් එක මූව් වෙයිද කියලා. කොහොමදත් පරිස්සමට එන්ට්‍රීස් ගන්න ට්‍රේඩ් කරන්න. ඕකේ. එහෙනම් ගයිස් අපි ඊළඟට යමු 30 මිනිත් chart එකට. 30 මිනිත් chart එකේ මෙන්න විදිහට අපිට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා zone එකක් 2955.5 2951.5 අතර. ඊට පස්සේ තියෙනවා 2945 2946 අතර zone එකක්. ඊට පස්සේ තියෙනවා 2930.5 2926 අතර zone එකක්. ඊට පස්සේ තියෙනවා 2904 900 අතර zone එකක්. ඊළඟට තියෙනවා 897 2893 අතර zone එකක්. ඊට පස්සේ තියෙනවා 1882.5 1878 අතර zone එකක්. ඊට පස්සේ තියෙනවා 1863.5 1859 අතර zone එකක්. ඊට පස්සේ 1843.5 1838 අතර zone එකක්. ඊට පස්සේ 1817 1812 අතර zone එකක්. ඒතර ඔය zone ටික තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 30 මිනිත් chart එකේ තියෙනවා. ඊට අමතරව බලා ගන්න පුළුවන් trend line තියෙනවා. down side එකෙන් down trend එකකටත් down side එකෙන් up trend එකකටත්. ඉතින් මාකට් එකේ ඔයගොල්ලෝ බලා ගන්නකොට මම කිව්වා මාකට් එක සෑහෙන බයි වුණා කියලා. එතකොට බයි එක කන්ටිනියු කරොත් මාකට් එක මෙන්න මේ විදිහට මේ zone එක රීච් කරලා මෙතනදී පොඩි sell movement එකක් දෙනවා නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක break කරා කියන්නේ ඊළඟට මාකට් එක නවතින්නේ මෙන්න මේ zone එකේ. මොකද මේ zone එක break කරොත් fake breakout එකක් නොවි real breakout එකක් වුණොත් මාකට් එක මෙන්න මේ උඩ zone එක රීච් කරන්න පුළුවන්. එතකොට සෙල් වුණොත් එහෙනම් මාකට් එක මේ තියෙන තැනින් මෙන්න මේ විදිහට මේ zone එකට ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආපහු මෙන්න මේ විදිහට බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ලික්විඩිටි හන්ට් කරන්න આવොත් එහෙම SL හන්ට් කරන් ලික්විඩිටි ගන්න આવොත් එහෙම මාකට් එක මේ zone එකට ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආපහු බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නිවුස් ටයිම් එකේදී මාකට් එක බයි වුණොත් එහෙම මේ zone එක ඉන්වැලිඩ් වෙනවා. එතකොට මේ zone එකත් ඉන්වැලිඩ් වෙයි හරියට බ්‍රේක්අවුට් එකක් වුණොත් ඊට පස්සේ මෙන්න මේ zone එකටම ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයි මූවමන්ට් එක මෙයාගේ කන්ටිනියු කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් අපි බලමු කොයි විදිහට මාකට් එක මූව් වෙයිද කියලා. ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලොකු සෙල් මූවමන්ට් එකක් ආවොත් එහෙම බැරි වෙලා හරි ලොකු සෙල් මූවමන්ට් එකක් ඇවිල්ලා
මේ සෝන් ඔක්කොම ටික සහ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන මේ සෝන් එක බ්‍රේක් කරොත් අනිවාර්යෙන් මාකට් එක ටර්න් වෙන්න ඕනේ මෙන්න මේ සෝන් එකේ. ඒක මතක තියාගන්න. ට්‍රෙන්ඩ් ලයින් එක සහ සෝන් එක ටච් කරලා මාකට් එක බයි වෙන්න ඕනේ. බයි වෙන්න ප්‍රොබබිලිටි එක ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රොබබිලිටි එකක් තියෙනවා. මෙන්න මේ සෝන් එක රීච් කරොත් මාකට් එක ආපහු බයි මොමන්ට් එකක් ගන්න. ඒක නිසා පොඩ්ඩක් මේ සෝන් එක ගැන අවධානයෙන් ඉන්න. මාකට් එක ලොකු සෙල් මොමන්ට් එකක් ගියොත් ඊළඟට මේ සෝන් එකේම ඔයගොල්ලන්ට බයි එන්ට්‍රීස් ගන්න පුළුවන්. ස්ටොප් ලොස් දාලා ඔයගොල්ලෝ දන්නවා කොහොමද සෝන් එකට එන්ට්‍රීස් ගන්න කියලා. එහෙම දන්නේ නැහැ වගේ නම් යන්න මගේ මේන් channel එකට මිස්ටර් ඔර්ගා කියන channel එකේ තියෙනවා සෝන් එකකට ට්‍රේඩ් කරන විදිය කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහොමද ට්‍රේඩ් කරන්න ඕන කියලා සෝන් එකකට. ඉතින් ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් එකේ මූවමන්ට්ස් ටික 30 minute chart එකේ. ඊළඟට අපි 1 hour chart එකට ගියොත් එහෙම 1 hour chart එකේ මෙන්න මේ විදිහට අපිට සෝන් ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා සෝන් එකක් 2956.951 අතර. ඊට පස්සේ තියෙනවා 2944.940 අතර. ඊට පස්සේ තියෙනවා 2930.926 අතර. ඊට පස්සේ 2904.2899 අතර. ඊට පස්සේ 2885.2880 අතර සෝන් එකක් තියෙනවා. 2863.2858 අතර සෝන් එකක් තියෙනවා. 2838.2832 අතර සෝන් එකක් තියෙනවා. 2812.2807 අතර සෝන් එකක් තියෙනවා. ඒතර ඔය සෝන් ටික තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 1 hour chart එකේ තියෙනවා. එතකොට මාකට් එකේ මූවමන්ට්ස් ගැන බැලුවොත් එහෙම මේ බයි මූවමන්ට් එක කන්ටිනියු කරොත් මේ විදිහටම බොහෝ දුරට මාකට් එක මේ සෝන් එක රීච් කරන්න පුළුවන්. මම 30 minute chart එකේ කිව්වා වගේම රීච් කරලා මෙතනදී සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී කන්සල්ටේෂන් එකක් වෙන්නත් පුළුවන් පොඩියට වෙලා ඊට පස්සේ මෙතන ඩිසිෂන් බොක්ස් එකක් විදියට ටර්න් වේ. කියන්නේ මම කියන්නේ ඩිසිෂන් බොක්ස් එකක් විදියට මෙතන යූස් කරන්න පුළුවන්. මාකට් එක මේ සෝන් එක බ්‍රේක් කරොත් එහෙම මාකට් එක අපව බයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සෝන් එක බ්‍රේක් නොකර රෙස්පෙක්ට් කරොත් මාකට් එක මෙන්න මේ විදියට සෙල් වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට නිවුස් ටයිම් එකේදී වෙන දේ මං පොඩ්ඩක් සාරාංශ කරලා කියන්නම්. අද එන නිවුස් සේරගෙම ප්‍රීවියස් නිවුස් මං කියන්නේ කලින් මන්ත් එකේ ආපු නිවුස් ඔක්කොම ටික පොසිටිව් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ USD ස්ට්‍රෝං වෙලා තමයි නිවුස් ටික ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ ආපු නිවුස් වල හැටියට, ඒ කියන්නේ මං කියන්නේ මේ ළඟදී ඊයේ පෙරේද සහ පහුගිය ටිකේ ආපු නිවුස් වල හැටියට USD වීක් වෙලා තමයි නිවුස් ටික ආවේ. ඉතින් එතකොට පොඩි මැනිපියුලේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ බොහෝ දුරට සමහර වෙලාවට නිවුස් ටික මික්ස් රිසල්ට් එකක් එන්න පුළුවන්. එතකොට USD වීක් වෙලා ආවොත් මං කියන්නේ නිවුස් රිසල්ට් එක දැන් මේ කියන දේ හොඳට අහගන්න. නිවුස් රිසල්ට් එක වීක් වෙලා ආවොත් එහෙම මාකට් එක බයි වෙනවා. නිවුස් රිසල්ට් එක පොසිටිව් වෙලා આવොත් එහෙනම් මාකට් එක සෙල් වෙනවා. මම කියන්නේ ගෝල්ඩ් මාකට් එක ගැන. හැබැයි මික්ස් රිසල්ට් එකක් ආවොත් මාකට් එක මුලින්ම බයි එකක් වෙලා, ඒ කියන්නේ මුලින්ම මාකට් එක ස්පයික් වෙන්න පුළුවන් බයි සයිඩ් එකට. ඊට පස්සේ මාකට් එක ආපහු සෙල් වෙනවා නම් සෙල් වෙන්න පුළුවන්. USD මික්ස් රිසල්ට් එකක් ආවොත් හැබැයි ඒකත් තීරණය වෙන්නේ එන නිවුස් වල තියෙන ඉලක්කම් වල පවර් එකත් එක්ක. ඒ කියන්නේ නිවුස් එකේ තියෙන ස්ට්‍රෝං හෝ වීක් භාවයේ වැඩි වෙන්න තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මං කිව්වේ මගේ සජෙෂන් එක මාකට් එක මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් කියලා. මතක ඇතිනේ කලින් ගෝ. එතකොට නිවුස් ටික පහුගිය කාලේ ඇවිල්ලා තියෙන ස්ට්‍රෝං වෙලා. හැබැයි මේ ආපු නිවුසුත් එක්ක මේ ඊයේ පෙරේද ළඟදී ආපු නිවුස් එක්ක අන්තිමට ආපු නිවුස් එක්ක බලනකොට USD වීක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මාකට් එක බොහෝ දුරට බයි මූවමන්ට් එකක් ගන්නවා නම් ගන්න පුළුවන්, ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොයි විදිහට මාකට් එක මූව් වෙයිද කියලා. පොඩ්ඩක් අවධානයෙන් ඉන්න, පරිස්සමට බලන් ඉඳලා හරියට එන්ට්‍රීස් ටික ගන්න. ඕකේ. එතකොට මෙන්න මේ විදිහට තමයි වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර මාකට් එක මෙතනින්ම සෙල් වුණොත් එහෙම මෙන්න මේ විදිහට මේ සෝන් එකට ඇවිල්ලා ඊට පස්සේ මාකට් එක ආපහු බයි වෙනවා නම් බයි වෙන්න පුළුවන්. මෙන්න මේ සෝන් එකේ තියෙද්දි මාකට් එක සෙල් වෙලා මෙන්න මේ සෝන් එකේ තියෙද්දි USD නිවුස් එක ආවොත් එහෙම ලංකාවේ ලං හවසායට තියෙන නිවුස් එක ඒ වෙලාවට ආවොත් එහෙම මාකට් එක බයි වෙන්න පොඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා. බයි වෙන්න පොඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ටෙක්නිකලි. හැබැයි ෆන්ඩමෙන්ටලි නිවුස් ටික ස්ට්‍රෝං වෙලා આવොත් එහෙම මෙතනින් කඩාගෙන ඉඳගෙන සෙල් වෙයි. හැබැයි වීක් වෙලා આવොත් එහෙම අනිවාර්යෙන් මෙන්න මෙතනදී මාකට් එක මේ සෝන් එකේ තිබ්බොත් බයි වෙන්න හැකියාවක් තියෙන නිසා පොඩ්ඩක් බලන්න. සහ අනිත් එක මෙන්න මේ තියෙන ලික්විඩිටි ගන්න මාකට් එක
ඩවුන් වෙලා ඊට පස්සේ බයි වෙනවා නම් බයි වෙන්නත් පුළුවන්. නැත්නම් අද දවසේ මාකට් එක මේ zone එකට ඇවිල්ලා මේ හරියට ඇවිල්ලා liquidity අරගෙන ඊට පස්සේ මාකට් එක normal movement එකක් දෙන්නත් පුළුවන්. ඉතින් බලමු කොයි විදිහට මාකට් එක move වෙයිද කියලා. අපි දන්නේ නැහැ හැරෙටම කොයි විදිහට මාකට් එක රියැක්ට් කරයිද කියලා නිවුස් එකට. හැබැයි මගේ සජෙෂන් එක මම ඔයාලට කිව්වා. එහෙනම් ගයිස් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම්. නිවුස් එකට වෙන්න පුළුවන් දේවල් සහ මාකට් එකේ මූවමන්ට් එක මම කිව්වා. මම හිතනවා පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. එහෙනම් ගයිස් අදත් ඔයාලට ලොස් නොවි ලොකු ප්‍රොෆිට් එකක් හොඳ ප්‍රොෆිට් එකක් හිතේ තියෙන ප්‍රොෆිට් එක ගන්න ලැබෙන්නේ කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි දේවීට අල්ලා දේවීට ජේසුපීට හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එක ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝටම good luck සහ මම මේ කියන දේ හොඳට අහන්න. අද දවසේ මේන් channel එකේ ඔයාලට important news එකක් වැටේ. ඒ කිව්වේ මිස්ටර් ඔර්ගා කියන main YouTube channel එකේ ඔයාලට ටිකක් ලොකු important news එකක් important video එකක් වැටෙයි. ඒකත් subscribe කරලා තියාගන්න. subscribe කරලා නැත්තම් මොකද ඔයාලට chance එක miss වෙන්න පුළුවන්. ඔන්න පොඩි hint එකක් දුන්නා. එහෙනම් guys අපි හෙට video එකකින් හම්බෙමු. හැමෝටම good luck.